තුලා ලග්නයෙන් උපන් ඔබට 2026 මාර්තු සහ අප්‍රේල් මාසවල වාසනාවන්ත කාලයක් තමයි මේ එළඹෙන්නට යන්නේ. විශේෂයෙන් ගුරු ග්‍රහයා 9 වැන්නේ ගමන් කිරීම ඔබට දිව්‍යමය ආරක්ෂාවක් සහ පෙර පින් මතු කරන කාලයක් බව සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. පලාපල කතනයට ප්‍රථම ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු තුලා ලග්නෙහි ඔබට 2026 මාර්තු සහ අප්‍රේල් මාසවලදී මොකක්ද මේ වෙන්නට යන්නේ කියලා. ඒ වගේම ඔබ සිද්ධ කරන්නට අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික මොනවද? ඔබේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් වෙන්නේ මොන වගේ දේවල් සිද්ධ කළොත්ද? අපි මෙන්න මේ පිළිබඳව කතා කරමු මුල ඉඳලා. විශේෂයෙන් ඔබට සඳහන් කරන්න ඕන ඔබ විදේශ ගමන් බලාපොරොත්තු වෙමින් සිටිය කෙනෙක් නම් ඇත්ත වශයෙන්ම ඒ සඳහා සුබ කාලයක් තමයි මාර්තු මාසය කියලා කියන්නේ. රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනසක් සිද්ධ වෙනට ඉඩකඩ තිබෙනවා. තමන් බලාපොරොත්තු වූ ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙන කාලයකට තමයි ඔබ මේ පාතබලා තිබෙන්නේ. ඒ වගේම තමයි බාධා ජය ගැනීම. ඔබට සතුරන් හිටියනම් ඒ අයව පරාජය කරලා ඒ වගේම නඩුහබ හෝ පැරණි ණය ගැටලු වලින් නිදහස් වීමට මම්පෙත් සලසන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ තුලා ලග්න හිමි ඔබ. මුදල් කළමනාකරණය පිළිබඳව කතා කළොත් එහෙම ආදායම් මාර්ගය ඉතාමත්ම යහපත් වෙනවා. මාර්තු මාසයේදී බුධ වක්‍ර වීම මාර්තු 21 දක්වා පවතින නිසා අනවශ්‍ය වියදම් වගේම මුදල් ගනුදෙනු වලදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔබ විශාල මුදල් වියපැහැදම් කරලා භාණ්ඩ මිලදී ගන්නවා නම් ඒ වගේම ඔබ විශාල මුදලක් යට කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුමයි. අප්‍රේල් මාසයේ වන විට ආර්ථික තත්ත්වයේ ස්ථාවරත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබට නව ආයෝජන අවස්ථාවන් උරගා බැලීමේ හැකියාව පවතින කාලයක් තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ. මාර්තු 2 වන දින ඉඳලා සිකුරු මීන රාශියේ උච්ච වීම සමග ඔබගේ ආකර්ෂණයේ වැඩි වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ප්‍රේම සම්බන්ධතාවලට ඉතාමත්ම සුබ කාලයක් තමයි මාර්තු 2 වෙනිදාන් පස්සේ උදා වෙන මෙන්න මේ කාල සීමාව. විවාහක අයට සමගියෙන් කටයුතු කරන්න පුළුවන් හොඳ කාලයක්. තනිකඩ අයට නව සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ පවතින කාලයක් තමයි මේ පැමිණලා තිබෙන්නේ. මාර්තු මැදවන තෙක් පවුලේ අය හෝ හිතවතුන් සමග ඇතිවන සුළු මතභේද ඉවසීමෙන් විඳ ගැනීමට වග බලා ගන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා ඔබ මේ පිළිබඳව හොඳින් අවබෝධයෙන් කටයුතු කළොත් ඔබට මේ වගේ ස්ථානවලට මුහුණ දීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ආහාර අජීර්ණ සහ බඩේ අමාරු පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මානසික සහ ඔබට ඇතිවන යම් මානසික ආතතිය අවම කර ගැනීමට සහ සම්බර දිවිපෙතක් පවත්වා ගැනීමට ඔබ අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුමයි. ඔබ මොන වගේ දේවල්ද සිද්ධ කරන්නට අවශ්‍ය කරන්නේ කියලා. විශේෂයෙන් මාර්තු 21 දක්වා බුධ ග්‍රහයා වක්‍රව පවතින නිසා වැදගත් ලියකියවිලි වලට අත්සන් කිරීමේදී සහ තීන්දුව ගැනීමේදී දෙවරක් සිතා බලා කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් මේ දේවල් මම සඳහන් කරන්නේ වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව මාර්තු 21 දක්වාම බුධ ග්‍රහයා වක්‍රව පවතින නිසා තමයි මෙන්න මේ වගේ ඔබ අවදානම් සහගත දේවල් වලට අත තිබීම ටිකක් ප්‍රමාද කරන එක ඉතාමත්ම සුබයි කියලා මට සඳහන් කරන්නට හැකියාව පවතිනවා. මේක මම මේ කියන දෙයක් නෙවෙයි වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව තියෙන දෙයක්. 2026 මාර්තු සහ අප්‍රේල් මාසවල ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් සිදු වෙනවා. ජ්‍යොතිෂමය වශයෙන් ඊටාම සක්‍රීය කාල සීමාවක් තමයි තුලා ලග්න හිමියන්ට මේ බලපාලා තිබෙන්නේ බලපානට යන්නේ. ඉතින් මේ කාලෙදී ගුරු නම් වැන්නේ පසුවීම නිසා ඔබගේ භාග්‍යස්ථානයේ වූ ගුරු නම් වැන්නේ ගුරු ගමන් කිරීම මෙම් වසරේ ඔබට ලැබෙන විශාලතම ආශිර්වාදයේ හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා. මේ හරහා ඔබට ලැබෙන වාසි කිහිපයක් තිබෙනවා. වැඩිහිටි ආශිර්වාදයේ සහ ගුරු උපදෙස් මත දියුණුව සලසා ගන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතාමත්ම සුබඵල අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ආගමික නැඹුරුව සහ පුණ්‍ය කටයුතු වලට
සිත යොමු වීමේ ප්‍රවණතාවය වැඩියක් පෙන්වුම් කරනවා. ඊළඟට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා සෙනසුරු ග්‍රහයා නම් වැන්නේ ගමන් කිරීම සත්තුරු බලවේග මර්ධනය කිරීම සඳහා ඔබට විශාල පිටුවහලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා රැකියා ස්ථානයේ ඔබට විරුද්ධව සිටි පිරිස් ඉන්නවා නම් ඒ අය පසුබෑමට ලක් වෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ. ඒ වගේම නිදන්ගත රෝගාබාධ තිබුණා නම් ඒවා පාලනය කරගන්නට හැකියාව පවතිනවා. ඒවා යටපත් වෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා ඉන්නේ. ඒ වගේම දැඩි උත්සාහය සහ කැපවීම තුලින් ඔබට ජයග්‍රහණය අත්පත් කරගන්නට හැකියාව පවතිනවා. පහුගිය කාලේ ඔබ කොච්චර උත්සාහ කළත් ඔබගේ කටයුතු අසාර්ථක වෙන්නට ඇති. නමුත් ඔබ මේ වර්ෂයේදී මාර්තු මාසයෙන් පස්සේ සිද්ධ කරන මාර්තු මාසයේ දෙවෙනිදාන් පස්සේ සිද්ධ කරන මේ කටයුතු හරහා ඔබට ඔබේ ජීවිතයට සුබසිත ලං කර ගැනීමේ හැකියාව පවතිනවා. රාහු 9 වැන්නේ සහ කේතු 12 වැන්නේ ගමන් කිරීම නිසා ඔබේ විදේශ ගමන් බලාපොරොත්තුව සුබවන ලකුණු තමයි පෙන්වුම් කරන්නේ. ඇත්ත වශයෙන්ම ඔබ පහුගිය කාලේ විදේශ ගමන් සඳහා විදේශ සංචාරය සඳහා වෙන්න පුළුවන්, විදේශ රැකියාව සඳහා වෙන්නට පුළුවන් ඔබ අයදුම් කරලා තිබිච්ච කෙනෙක් නම් සමහර විට මේ දේවල් අසාර්ථක වෙන්නට ඇති බොහෝ අවස්ථාවන් වලදී. හැබැයි මේ වර්ෂයේදී මාර්තු මාසයෙන් පස්සේ ඔබගේ ඒ කටයුතු මල්ඵල ගැන්වෙන බව සිද්ධ කරන්නට කතා කරන්නට මල්ඵල ගැන්වෙන බව කියන්නට පුළුවන්කම පවතිනවා වෛදික ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව. ඒ වගේම රෝහල් ඖෂධ සම්බන්ධ කටයුතු වල නිරත වන අයට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් හොඳ කාලයකට තමයි ඔබ මේ එළබෙන්නට යන්නේ ලැබිලා තිබෙන්නේ. ඒ වගේම තමයි මාර්තු මැදවන තෙක් බුධ සහ සිකුරු ග්‍රහයන්ගේ පිහිටීම අනුව ඔබ කිසිම අවස්ථාවක givisum හෝ මිල අධික භාණ්ඩ නම් මිලදී ගන්නට යන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. ඒ දේවල් කරනවා නම් ඔබ තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කරලා යුතුයමයි, කරන්නට අවශ්‍ය කරනවාමයි. අප්‍රේල් 14 වෙනිදා රවි මේෂ රාශියට ගමන් කිරීම සංක්‍රමණය වීම නිසා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සමාජ සම්බන්ධතා සහ ප්‍රසිද්ධිය තව දුරටත් ඉහළ ලංවන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් මේ ටික තමයි ඔබගේ ලග්නයට අනුව සඳහන් කරන්නට අවශ්‍ය කරන සඳහන් කරන්නට තිබෙන සියලුම කරුණු ටික බවට පත් වෙන්නේ. විශේෂ ග්‍රහ මාරුත් එක්කලා ඔබේ ජීවිතයේ සුබසිත තමයි මේ හරහා පෙන්වුම් කරන්නේ. ඔබට මාරක අපල පෙන්වුම් කරන්නේ යම් යම් අපල ගති ස්වභාවයන් තිබෙනවා. ඉතින් ඒ දේවල් සඳහා මම ඔබට මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. මේ දේවල් සිද්ධ කරාට පස්සේ ඔබට ඔබේ ජීවිතයට සුබසිත සෞභාග්‍ය උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔබ විදේශගතලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ඒ දේවල් කරන්න බැරි නම් ශාන්ති කර්ම ටික රටදි කරන්න බැරි නම් ඔබට පුළුවන් ලංකාව තුළ ඉන්න ඔබගේ නිවසේ ඉන්න අය හරහා ඔබට ඒ ශාන්ති කර්ම කරවලා ඒ අවශ්‍ය කරන සිත සාන්තිය ඔබට සලසා ගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් ඔබට පුළුවන් මුදල් හරහා දායකත්වය අරගෙන ඒ අය හරහා මේ දේවල් සිද්ධ කරවන්න. ඒ වගේම ඔබ බුද්ධ ආගමේ නෙමෙයි නම් මේකට ආගම බලපාන්නේ නැහැ. දැන් ගොඩක් අය කතා කරලා කියන දෙයක් තමයි, මැසේජ් කරන දෙයක් තමයි, කමෙන්ට් කරන දෙයක් තමයි මම කිතු දහමේ මේ විදිහට කියනවා. නමුත් යහපත් දේවල් සිද්ධ කරන්න මේ කියනව ශාන්ති කර්ම සිද්ධ කරන්න ආගම බලපාන්නේ නැහැ. මොකද ඔබ අපල කියලා මේ කරන් යන්නේ අපල කියලා ඔබ මේ හිතන්නේ අපල කියලා අපි මේ කතා කරන්නේ පෙර සංසාරේ ඔබ විසින්ම සිද්ධ කරපු දේවල්. ඉතින් ඒ නිසා මේ දේවල් නැති කරන්නට යම් තාද්දුරට යටපත් කරන්නට හැකියාව පවතින්නේ මේ වගේ යහපත් කටයුතු සිද්ධ කරලා. ඉතින් ඒ නිසා හැම කෙනා මේ දේවල් සිද්ධ කරන්න කියලා මතක් කරනවා. ඔබට පුළුවන් බුධ අපලය සඳහා මාර්තු 21 දක්වා වඩාත්ම සුදුසුයි මේ කටයුතු සිද්ධ කරනවා නම් විසුණු දෙවියන් උදෙසා බදාදා දවස්වල විසුණු දේවාලයකට ගිහිල්ලා නිල් පැහැති මල් පූජා කරලා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් පෑම් පැන්සල් උපකරණ පරිත්‍යාග කිරීම, ඒ වගේම ධර්ම දානය සඳහා දායක වීම ඉතාමත්ම සුබ කටයුත්තක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. විශේෂයෙන් පොහොය දවස්වලදී ඔබට පුළුවන් නම් ධර්මයේ සඳහා දායක වෙන්නට මේක ඉතාමත්ම සුබදායී ප්‍රතිඵල අත් කර ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි සෙනසුරු අපල සහ රැකියා බාධා දුරු කර ගැනීම සඳහා 6 වැන්නේ සිටින සෙනසුරුගෙන් උපරිම ඵල නෙලා ගැනීමට සහ
සතුරු කරදර දුරු කර ගැනීමට මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කළ යුතුමයි. සෙනසුරාදා දවස්වල බෝධියක් අසලට ගිහිල්ලා තලතෙල් පහන් දැල්වලා වටපිටාව පිරිසුදු කරලා සිත ප්‍රාර්ථනා කරගන්නට පුළුවන් ඔබගේ ජීවිතයට ඔබගේ කටයුතු සාර්ථක වේවා කියලා. ඒ වගේම කපුටන්ට හෝ අසරණ අයට එළවලු මිශ්‍ර බත් දානයක් ලබා දීම. විශේෂයෙන් සෙනසුරාදා දවස්වල සිද්ධ කරනවා නම් ඊ타ත්ම සුබ ප්‍රතිඵල අත් කරගන්නට පුළුවන්. ඒ වගේම සෙනසුරාදා දවස්වල ඔබට පුළුවන් නීල මණ්ඩල ස්තෝත්‍රය ශ්‍රවණය කරන්නට. ඉතින් ඒ හරහා ඔබට විශේෂ ආරක්ෂාවක් සලසා ගන්නට හැකියාව පවතිනවා මානසිකව සහ ශාරීරික වශයෙන්. සිකුරු ග්‍රහයා වෙනුවෙන් ඔබේ ලග්නාධිපති සිකුරු මාර්තු මාසයේ උච්ච වන නිසා සිකුරාදා දිනවල සුදු පැහැති මල් පූජා කරලා සුවඳ දුම් ඇල්ලීමෙන් වාසනාව සහ සංවර්ධනය ඔබගේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන් තුලා ලග්න හිමි ඔබට. ඒ වගේම අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුදු උදාවත් සමග නිවසේ උතුර හෝ ඊශාන දිශාව පිරිසුදු කර ආගමික වතාවත් වලට මුල් තැන දෙනවා නම් ඔබේ ජීවිතේ තව තවත් ඉස්සරහට සාර්ථකමත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ටික තමයි ඔබගේ ජීවිතේ සාර්ථකමත් කරගන්න අවශ්‍ය කරන වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම ටික. මේ දේවල් සිද්ධ කළ ඔබේ ජීවිතය සුවපත් කරගන්නට කියලා මතක් කරනවා. ඉතින් ඔබට පුළුවන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔබගේ ජීවිතේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිතින්ම ලැබේවා. ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි. ජේසු පිහිටයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.